Hi friends, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් ඔන්න අදත් මම ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. ඔයාලා thumbnail එකේ දැක්කා මොකක්ද අද වීඩියෝ එක කියලා. ඉතින් අපි බලමු මොකක්ද අද වීඩියෝ එක කියලා. මුලින්ම අපි අපේ intro එකට ගිහින් එමු. ඔන්න දැන් අපි ඉන්ට්‍රෝ එකත් බැලුවා. එහෙනම් අපි මං කියන්නම් මොකද්ද මගේ වීඩියෝ එක කියලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ බලන ගොඩක් අය ඉන්ටර්නෙට් ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන ඇවිල්ලා ඇති. ඉතින් සමහර ප්‍රදේශවලට ඉතින් ඉන්ටර්නෙට් ප්‍රශ්නේ ගොඩක් දුරට තියෙනවා. ඉතින් මම ඒකට විසඳුමක් කරන් තමයි ආවේ. ඉතින් ඔයාලට අද මම කියලා දෙනවා මොකද්ද මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන විදිය. ඉතින් ඔයාලට අද මං කියලා දෙනවා VPN එකක්. ඉතින් ඒ VPN එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ඉන්ටර්නෙට් ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න. ඉතින් පේනවා ඉතින් මගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක kbps 4ක් වගේ තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න මේක දැම්මට පස්සේ කොච්චර දුරට මේක ස්පීඩ් එක මෙයා වේද කියලා. ඉතින් අපි YouTube එකට එහෙම ගිහින් බලමු කොහොමද මේක ස්පීඩ් එක කියලා. ඔයාලට පේනවා ඉතින් මේක ටිකක් ඔහොම තිබ්බහම ස්පීඩ් එක ගොඩක් දුරට අඩුයි. ඉතින් ගොඩක් දුරට අඩුයි. ඉතින් මේ නිසා අපි VPN එක දාගෙන බලමු කොහොමද මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නට විසඳුමක් හොයාගන්න කියලා. ඉතින් ඔයාලට මම ස්ක්‍රීන් එකේ දාන්නම් මේකේ නම. ඔයාලා Play Store එකට ගිහින් මේක MB පොඩි ගානක ඇප් එකක්. ඉතින් ඔයාලට එච්චර ෆෝන් එකට දරා ගන්න අවශ්‍ය නැහැ. ඉතින් මේකේ නම Proton VPN. ඉතින් මේක free ගන්නත් පුළුවන්, pro version එක ගන්නත් පුළුවන්. ඉතින් මේකේ free version එකේ රටවල් 10ක් දෙනවා. pro version එකේ රටවල් 200 ගානක් තියෙනවා. ඉතින් අපි මේක open කරලා බලමු. මෙන්න මේ විදිහට VPN එක open කරද්දී ඔක interface එක අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට මේක ඕපන් කරද්දී මේකෙන් අර permission allow කරන්න එනවා. ඒවා ඔයාලා එකඟ වෙලා ගානට හදාගෙන මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එකට එන්නේ. ඉතින් ඔයාලට ඉතින් මේකෙන් setting එහෙම හදාගන්න පුළුවන්. මේ ගානට ඔය විදිහට setting තියෙනවා. ඔයාලට මේකේ theme set කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට dark themes තමයි මම දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඔය විදිහට theme set කරන්න පුළුවන්. ඉතින් app icon එහෙම දාන්න පුළුවන්. මේ පේනවා ඉතින් app එක හංගලා තියන්න ඕන නම් ඒ වගේ ඒවා ගන්න ඕන. ඉතින් ওই විදිහට මේවා ගන්න පුළුවන්. ඉතින් අපි මේක කනෙක්ට් කරලා බලමු. මේක ඉතින් කනෙක්ට් වෙන්නේ පිට රටට. ඒ කියන්නේ foreign connection එක තමයි මේකට කනෙක්ට් වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද පිට රට නම් හොඳට connection එක තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේකට හොඳට signal තියෙයි කියලා. මේ පොඩ්ඩක් ඔයාලත් try කරලා බලන්න. signal තිබ්බත් නැත්නම් අනිවාර්යෙන් හරියන්න ඉඩ තියෙනවා. හරියව නැතුනොත් කමෙන්ට් එකක් දාන්න හරි ගියේ නැහැ කියලා. එහෙනම් මම එතකොට තව VPN එකක් අරන් ඉන්නම්. තව VPN ගොඩාරියක් තියෙනවා මේ වගේ. ඉතින් අපි කනෙක්ට් කරලා බලමු කොහොම වේද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කනෙක්ට් වෙන්නේ. fast free server කියලා එකකින් එකක් කනෙක්ට් වුණා. ආයෙත් මේකේ රට පෙන්නනවා. ඉතින් රට පෙන්නනකොට ඔන්න ඔය විදිහට තමයි පෙන්නන්නේ. ඒකෙත් මාරි ස්පීඩ් එකක් තියෙනවා අපිට පෙන්නනවා. ඒකෙත් ස්පීඩ් එක දැන් අපි YouTube එකට ගිහින් බලමු. ඔන්න ඔය විදිහට තමයි YouTube එක පෙන්නන්නේ. YouTube එකෙත් ඔන්න ඔය විදිහට signal strength එක පෙන්නනවා. ඉතින් අපි ආයෙත් වෙන එකක් කනෙක්ට් කරන් බලන්න වෙන රටක්. ඉතින් ඔයාලට මෙතන පේනදී යටින් දෙනවා change server කියලා එකක්. මේ change server කියන එකේ වට පස්සේ එකපාරක් කනෙක්ට් වෙනවා. ඊට පස්සේ ආයෙත් තව එකකට මාරු වෙනවා. ඉතින් ඔන්න මම කරා අන්න ජපාන එකක් කනෙක්ට් වුණා කියලා පෙන්නනවා. බලමු ඉතින් ජපාන එක කොහොමද ස්පීඩ් එක කියලා. ඔන්න මම යනවා YouTube එකට දැන්. YouTube එකට යනවා ඔන්න ඔය විදිහට. බලමු මේකේ ස්පීඩ් එක කොයි වගේද කියලා. ඒක නම් ස්පීඩ් එක ටිකක් අඩුයි වගේ වල පේනදී ඒක ලෝඩ් වෙන්න ගොඩ වෙලාවක් යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ VPN එක අපි හදා ගන්න ඕනේ ගානට. ඉතින් ඔය විදිහට වීඩියෝ එක හදාගෙන VPN එක හදාගෙන ඔයාලට පුළුවන් ඉතින් ඔය තරම් මේක දැන් අපේ පැත්තට නම් හරි සිග්නල් අඩුයි. ඔය සාමාන්‍යයෙන්
කොළඹට ආසන්නෙන් ඉන්න ගම්පහ කළුතර වගේ ඉන්න අයට නම් සිග්නල් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ පැත්තේ සිග්නල් අඩු. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ ඩිස්කනෙක්ට් කරගෙන මේක ඩිස්කනෙක්ට් කරගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ කනෙක්ට් කරගත්තාම ඔයාලට YouTube වීඩියෝ එහෙම ඩවුන්ලෝඩ් කරන්න බෑ. ප්‍රෝ වර්ෂන් ඉල්ලනවා. මොකද මේක පිටරට කනෙක්ට් වෙන්නේ. පිටරට කනෙක්ට් වෙන හින්දා ඔයාලට වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න බෑ. ඉතින් අනික මතක තියාගන්න ෆ්‍රී ෆයර් ගේම් ගහන කට්ටියට මේකෙන් ෆ්‍රී ඩේටා හම්බ වෙනවා. ෆ්‍රී ඩේටා කියන්නේ මේක කනෙක්ට් කරලා තිබ්බහම ඔයාලට ෆෝන් එඩියට නැත්තම් ගේම් ගහන්න පුළුවන්. මේ හැබැයි පැකේජ් එකක් ඇක්ටිවේට් කරලා තියෙන්න ඕනේ. පැකේජ් එකක් ඇක්ටිවේට් කරලා තිබ්බහම මේකේ ඔයාලට ඩේටා ගන්න පුළුවන් ගේම් ගහන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ඇප් එක කනෙක්ට් වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ VPN එක වැඩ කරාද සිග්නල් ආවද කියලා. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝට ලයික් එකක් දාන්න. ඒකෙන් තමයි channel එකත් subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න. ඔයාලගේ notification එකක් ගෙන්න ගන්න මගේ channel එකේ. ඉතින් අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. ඉතින් මම ඉස්සලා කිව්වා වගේ වීඩියෝ එක ලයික් එකක් දාන්න, subscribe කරලා තියාගන්න channel එක. එහෙනම් අපි යනවා අදට. සුබ දවසක්.